සුබ දවසක් හැමෝටම. ඉතින් අපි අද කතා කරන්න යන්නේ හොරස්කෝප් එක කියන දේ, කේන්දරය කියන දේ ඔයාලා හැමෝම දන්නවා. ඉතින් AI තාක්ෂණයත් එක්ක අපි හොයලා බලමු මේ කේන්දරයේ ඩීටේල්ස්, ඒ කියන්නේ කේන්දරයේ තොරතුරු, කේන්දරය හදන ගණිත ක්‍රමය මේ වෙද්දි AI එක ඉගෙනගෙන තියෙනවා. මොකද AI එක මේ වෙද්දි ලෝකෙ තියෙන ගොඩාක් විෂයන් ඉගෙනගෙන තියෙනවා. මේ වෙනතුරු සමහර අවස්ථාවලදී ලංකාවේ තිබිච්ච කේන්ද්‍රය පිළිබඳ ලොකු අවබෝධයක් AI එකට තිබෙන්නේ නැහැ. හැබැයි මම මේ පොඩි රිසර්ච් එකකදී ඊයේ පෙරේදා චෙක් කරලා බලද්දී ඒක නිවැරදිව AI එක පැහැදිලිව තේරුම් ගන්න තිබ්බා. මම අද ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට ඔයාගේ කේන්දරේ ඉතාම නිවැරදිව කොහොමද හදාගන්නේ කිසිම වියදමක් නැතුව AI එකට කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙනවා ඔයාගේ උපන් වේලාව සහ උපන් දිනය සහ උපන් ස්ථානයේ අක්ෂාංශ සහ දේශාංශ නිවැරදිව. රයිට්. ඉන්නේ ඒ ටික අවශ්‍ය වෙනවා. ඉතින් අක්ෂාංශ සහ දේශාංශ කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා. ඉතින් ඔයාලට ඉස්තාම ලේසියෙන් Google එකට ගියොත් ඔයාගේ අදාළ සිටි එකේ අක්ෂාංශ දේශාංශ නිවැරදිව ලබා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය තොරතුරු ටික දාවට පස්සේ ඒ වගේම කේන්දරේ නිවැරදිව බලන්නත් AI එකට පුළුවන්. ඒක මිනිස්සුෙකුට වඩා නිවැරදිව වෙනවා. මොකද AI එක කියන්නේ නිතරම ගණිතමය සංකල්පයක් එක්ක යන නිසා. එතකොට මේක ගණිතමය සංකල්පයක් එක්ක යන්නේ. මේක කේන්දරයේ තියෙන ගණිත ක්‍රමයේ පාවිච්චි කරන්නේ. එතකොට මම විශ්වාස කරනවා සමහර වෙලාවට මිනිසෙකුට වඩා මේක නිවැරදි වේවි කියලා. මොකද මේක සම්පූර්ණ ගණිත ක්‍රමයක් මත තීරණය වෙන දෙයක් නිසා. මේක දැනට සාමාන්‍ය ප්‍රාථමික ලෙවල් එකකින් තියෙන්න පුළුවන්. මේක ඉදිරියේදී තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒක AI කියන විෂය වර්ධනය වීමත් එක්ක ඔටෝමැටිකලි වෙන සිද්ධ වෙන දෙයක්. එහෙම නැතුව මේ කේන්දර හදන්නේ AI හදනවා කියලා කතාවක් නෑ මෙතන. එතකොට ඔයා තේරුම් ගන්න මේක මේ AI තාක්ෂණයේ දිනුවේ එක විතරයි. ඉතින් මේක කැල්කියුලේෂන් තවදුරටත් අපිට හොයලා බලන්න පුළුවන්. හරි අපි බලමු. දැන් මම මේ ඩීටේල්ස් ටික හදා ගන්න ඕන. අපි ස්ක්‍රීන් එකට යමු. right. හරි මේ තියෙන්නේ මම දැන් මේ වෙලාවේ ඉන්නේ මේ Grok කියන AI එක. එහෙම නැත්නම් XAI කියන්නේ. ඔයාලා එක්ක grok.com ගහන්න නැත්නම් XAI කියලා ටයිප් කරන්න. ඒත් මෙතන තමයි එන්නේ X AI නේ. හරි. ඒත් මේකට තමයි එන්නේ මේ try grok කියන එක දුන්නාම මෙතනට එනවා. ඊට අමතරව ඔයා පාවිච්චි කරන ඔයාගේ ප්‍රසිද්ධ AI තියෙන ChatGPT ඒ වගේම DeepSeek අනේ AI DeepSeek සහ XAI එහෙම නැත්නම් Gemini වලත් ඔයාට මේ දේ කරන්න හැකියාව තියෙනවා. try කරලා බලන්න. මම ඔක්කොගෙම කරලා බැලුවේ නෑ. මම ChatGPT සහ XAI කියන දෙක ඇතුලේ පරීක්ෂා කරලා බලුවා. ඒක ඉතාම හොඳින් තියෙනවා. XAI ලේසි මොකද ෆ්‍රී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. එතකොට ඔයා මේකෙදී විශේෂ ඩීටේල්ස් ටිකක් ලෑස්ති කරගන්න ඕන. මම කිව්වා මේකේ ලෑස්ති කරගන්න කියලා විශේෂයෙන්ම ඔයා ලෑස්ති කරගන්න වෙනවා ඔයාගේ උපන් වෙලාව මෙන්න මේ විදිහට දාන්න මුලින්ම අවුරුද්ද මාසය ඊට පස්සේ දිනය ඊට පස්සේ ඔයා උපන් වෙලාව පැය 24 ක්ලොක් එකෙන් දාන්න ඊට පස්සේ ඔයාගේ අක්ෂාංශ දේශාංශ සහ ටයිම් සෝන් එක 5:5 තියන්න ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔයා ලංකාවේ නම් ඉපදුනේ. ඔයා වෙන තැනක ඉපදුනා නම් මේක වෙනස් කරන්න. ඔයා ලංකාව ඇතුළේ ඉපදුනා නම් ඒක ටයිම් සෝන් එක එතන තියන්න. හරි? ඊට පස්සේ ඔයාගේ අක්ෂාංශ දේශාංශ අවශ්‍ය නම් ඔයාට පුළුවන් Google එකට ගිහිල්ලා ටයිප් කරන්න සිටි එක ටයිප් කරලා ඉතින් චිලව් කියලා. දැන් මම ඉපදුනේ චිලව් වල අක්ෂාංශ දේශාංශ මේ විදිහට ඔයාට හොයාගන්න පුළුවන්. හරි? රයිට් මේ තියෙන්නේ මේ දෙකනේ. එතකොට ඔයාගේ සිටි එක මම දන්නේ නැහැ. ඔයාගේ සිටි එකට අනුව මේක වෙනස් කරගන්න. රයිට්. එතකොට මෙන්න මේ ඩීටේල්ස් ටික හොයාගන්න. make මම prompt එක දෙන්නේ make Sri Lankan horoscope with this information in Sinhala. එතකොට මේක output එක සිංහල language එකෙන් එන්න ඕන. එතකොට ඔයාලට මේක සම්පූර්ණ සිංහලෙන් ලියන්නත් අවශ්‍ය නම් පුළුවන්. හැබැයි මම හිතනවා මේක ඉංග්‍රීසියෙන් ලියන එක හොඳයි කියලා. මමත් ගොඩක් දුරට මම prompt එක දෙන්නේ ඉංග්‍රීසියෙන්. මම ඇත්තටම සිංහලෙන් try කරලා බැලුවේ නැහැ. මම දැනට මේක ඉංග්‍රීසි වලින් type කරනවා. time zone එක 5:05. ඊට පස්සේ මෙන්න මේ ටික තියෙනවා. ඊට පස්සේ මට අදාළව මෙන්න දුන්නාට පස්සේ ඔයාට අදාළ ඔයාගේ කේන්දරයේ සියලුම විස්තර ටික මෙයා ලබා දෙනවා. එතකොට මේ තියෙන විස්තර ටික
මේක අර සාම්ප්‍රදායික කේන්දරයක් වගේ එන්නේ නැහැ. පොඩි විස්තරයක් එක්ක එන්නේ. ඉතින් ඔයාලට ආර්ට් වර්ක් එකක් තියෙනවා නම් කේන්දරයක ආර්ට් වර්ක් එකක් තියෙනවා නම් ඔයාලට ඒක දාගන්න පුළුවන්. එතකොට මේකේ කොටු වල විස්තරය තියෙනවා. මේක මෙහෙම විස්තරයකුත් තියෙනවා. මේකේ සමහර වෙලාවට ඔයාට මේක විස්තරයකුත් ටයිප් කරනවා. මගේ එහෙම දුන්නේ නැහැ. මම ඉස්සෙල්ලා පරීක්ෂා කරද්දි මේක මේ එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. හරි? දැන් මේකේ සමහර අයට ආපු විස්තර දැන් මම පරීක්ෂා කරනවා. වෙලාවේ ආපු එකයි දැන් මේ වෙලාවේ ආපු එකයි චුට්ටක් වෙනස්. ඉතින් ඒක වෙනසක් වෙන්න පුළුවන්. ඒක චුට්ටක් බලන්න. දැන් මේකේ පැහැදිලිවම කේන්දරයක විදිහටම අර විදිහට දැන් මේ පළවෙනි විදිහට අරන් තියෙනවා. right? හරි. ඔන්න ඔය විදිහට විස්තර ටික තියෙනවා. සමහර වෙලාවට ඔව් මේක බොහෝ දුරට නිවැරදි. ඔව්. මේක ඊට පස්සේ එතනින් එහාට තව ගොඩාක් දේවල් කියනවා. ඉතින් ඔයාලට තියෙන්නේ විස්තර ටික අහන්න. මේක චූටි කෙටි වීඩියෝ එකක්. මේක පොඩි කෙටි වීඩියෝ එකක්. ඉතින් මම හිතුවා ඔයා ආස වේ වැඩේට චෙක් කරලා බලන්න, try කරලා බලන්න. මේක AI දෙක තුනකින් ඔයාලා try කරලා බලන්නත් පුළුවන්. ඕන නම් ඔයාලට මේක ඕන නම් ChatGPT එකට ගිහලා type කරන්නත් පුළුවන්. එතකොට ඒකෙන් වෙන විස්තරයක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට try කරලා බලන්න. මේක මම කියන්නේ fun එකට කරන්න. කේන්දරය වගේ දේවල් වැඩිපුර විශ්වාස කරන්න එපා. මං හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා. ඉතින් ඔයාලට පුළුවන් ෆන් එකට කරලා බලන්න. එහෙම නැත්නම් පොඩි ෆන් එකකට කරලා බලන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. අපි තවත් මේ වගේම AI එක්ක තව කරන්න පුළුවන් තව සෙල්ලම් එකෙමු. ඉතින් ChatGPT වගේම XAI කියන දෙකෙන්ම ඔයාලට මේ වැඩේ කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට සුබ දවසක්. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.